ලෝකයේ දියුණුතම ඔත්තු බැලීමේ තාක්ෂණයන් සහ පිගසස් වැනි මෘදුකාංග බිහි කළ රට වන්නේ ඊශ්‍රායලය. ඒ රටේ අග්‍රාමාත්‍යවරයා වන්නේ බෙන්ජමින් නෙතන්යාහු. ඔහු ලෝකයේ බලවත්ම නායකයෙක්. හැබැයි ඔබ කවදා හරි දැකලා තියෙනවද ඔහුගේ ජංගම දුරකථනය? ඔහුගේ මිල අධික ස්මාර්ට්ෆෝන් එකේ කැමරාව උඩ රතු පාට ටේප් කැබල්ලක් අලවලා තියෙන්නේ ඇයි? මේක නිකම්ම ආරක්ෂක පියවරක්ද? එහෙමත් නැත්නම් ලෝකයා නොදන්න බියකරු සයිබර් යුද්ධයක රහස්‍යගත සලකුණක්ද? අද අපි කතා කරන්නේ ලෝකයේ බලවත්ම නායකයෙකුගේ දුරකථනය පිටුපස සැඟවුණු ඒ අභිරහස ගැන. තාක්ෂණය කොයිතරම් දියුණුණත් ලෝකයේ ඉහළම ආරක්ෂක අංශ පවා අද වෙද්දී එක් සරල උපක්‍රමයකට බය වෙලා ඉන්නවා. ඒ තමයි ඔබේ දුරකථනය හරහා ඔබව නිරීක්ෂණය කිරීම. ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයාගේ දුරකථනයේ කැමරාව රතු ටේප් එකකින් වහලා තිබීම අහම්බයක් නෙමෙයි. මාර්ක් සකර්බර්ග්ගේ සිට FBI ප්‍රධානීන් පවා අනුගමනය කරන මේ ලෝටෙක් ආරක්ෂක උපක්‍රමයේ පිටුපස තියෙන සැබෑ හේතුව මොකක්ද? ඩිජිටල් ලෝකයේ හැකර්වරුන්ට ජයගත නොහැකි මේ රතු ටේප් එකේ කතාව අද අපි විමසා බලමු. ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ජංගම දුරකථනයේ කැමරාව රතු ටේප් කැබැල්ලකින් වසා තිබීම ලෝකයේම අවධානය දිනාගත් මාතෘකාවක් බවට පත් වුණා. ලොව දියුණුතුම ඔත්තු බැලීමේ තාක්ෂණයක් හිමි රටක නායකයා මෙවැනි සරල පියවරක් අනුගමනය කිරීම පිටුපස තියෙන්නේ ඉතාමත් බැරෑරුම් හේතුවක්. මෙහි අභිරහස සරල කරුණු කිහිපයකින් මේ ආකාරයට පැහැදිලි කරන්න පුළුවන්. එක තමයි සයිබර් ඔත්තු බැලීම් වලින් ආරක්ෂා වීම. මේ කාලේ ඉන්න හැකර්වරුන්ට හා ඔත්තු සේවාවලින් නිපදවන මෘදුකාංගවලට දුරකථනයේ අයිතිකරු නොදැනුවත්වම එහි කැමරාව හා මයික්‍රොෆෝනය ක්‍රියාත්මක කිරීමේ හැකියාව තියෙනවා. මෘදුකාංග මට්ටමින් කොයිතරම් ආරක්ෂාව තිබ්බත් කැමරාව භෞතිකව, ඒ කියන්නේ ෆිසිකලි ආවරණය කිරීම මගින් Taman සිටින ස්ථානය හෝ රහස්‍යගත ලියකියවිලි දර්ශනය වන එක වළක්වන්න පුළුවන්. දෙවෙනි හේතුව තමයි පිගසස් වැනි මෘදුකාංගවල බලපෑම. ඊශ්‍රායලයේම නිෂ්පාදනය කරපු පිගසස් වැනි ඔත්තු බලන මෘදුකාංගය ලොව පුරාම ප්‍රසිද්ධයි. මෙවැනි මෘදුකාංගයක් දුරකථනයට ඇතුළු වූ පසු දුරකථනය පොකට් එකේ තිබුණත් අපට සිදුවනදී රහසින්ම පටගත කරන්න පුළුවන්. රතු ටේප් එකක් ඇලවීම මගින් කැමරාව හරහා දර්ශන ලබා ගැනීම සම්පූර්ණයෙන්ම අඩපණ කරනවා. තුන්වෙනි කාරණාව තමයි අනන්‍යතාවය සහ සංකේතාත්මක පණිවිඩය. මේ ටේප් එක අලවලා තියෙන කළු පාටකින් හෝ වෙනත් පාටකින් නෙමෙයි. රතු පැහැයෙන්. ඒ කියන්නේ මේක රෙඩ් ටේප් එකක්. සාමාන්‍යයෙන් කළු පැහැති දුරකථනයට රතු රෙඩ් ටේප් එකක් භාවිතා කරන්නේ ඒක හොඳින්ම කැපිලා පේන්න. ඒකෙන් ඔහු පෙන්නනවා Tamanගේ ආරක්ෂාව පිළිබඳව ඉතා දැඩිව අවධානයෙන් සිටින බව. මේකෙන් ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා ලෝකයට වගේම Tamanගේ සතුරන්ට සංකේතාත්මක පණිවිඩයක් ලබා දෙන බවයි දේශපාලන විශ්ලේෂකයින් පවසන්නේ. තාක්ෂණයේ කොයිතරම් දියුණු වුණත් සරල භෞතික බාධකයක්, ඒ කියන්නේ ෆිසිකල් බැරියර් එකක් තරම් විශ්වාසදායක ආරක්ෂාවක් තවත් නැහැ කියලා මේකෙන් ගම්මි වෙනව නේද? ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විතරක් නෙමෙයි. Facebook නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් වගේම හිටපු FBI අධ්‍යක්ෂ ජේම්ස් කොමී පවා තමන්ගේ ලැප්ටොප් පරිගණකවල කැමරාව මෙලෙස ටේප් එකක් මගින් වසා තිබ්බ ආකාරය මීට පෙර වාර්තා වී තිබෙනවා. ඔබ මතක තියාගන්න ඕන කාරණයක් තියෙනවා. ඔබේ දුරකථනයේ කැමරාව මෘදුකාංගයක් මගින් අක්‍රිය කරලා තිබ්බත් ඒ නැවත සක්‍රිය කිරීම හැකර්වරයෙකුට අපහසු නැහැ. නමුත් ටේප් එකක් ඇලවීම තාක්ෂණයෙන් ජයගත නොහැකි ඉතාමත් සරල ආරක්ෂක උපක්‍රමයක්. හරි, අපි ආයෙ යමු ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයාගේ ජංගම දුරකථනයේ කැමරාවට අලවලා තියෙන මේ රෙඩ් ටේප් එක පිළිබඳව කතා කරන්න. බොහෝ දෙනා හිතන්නේ මේක සාමාන්‍ය රතු පාට ටේප් කැබැල්ලක් විදිහට. නමුත් ආරක්ෂක අංශ කියන්නේ මේක අපි ගාව තියෙන සාමාන්‍ය සෙලෝ ටේප් එකක් වගේ රෙඩ් ටේප් එකක් නෙමෙයි. මේ රතු ටේප් එක හඳුන්වන්නේ ටැම්පර් එවිඩන්ස් ස්ටිකර් ලෙසයි. මේක විශේෂ ආරක්ෂක ලේබලයක්. ඊශ්‍රායලයේ ඉහළ ආරක්ෂක කලාපයට ඇතුළු වෙද්දී අමාත්‍යවරුන්ගේ හා නිලධාරීන්ගේ දුරකථනවලට මේ වගේ ස්ටිකර් ඇලවීම සාමාන්‍ය ක්‍රියාපටිපාටියක්. මේකේ විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි මේ ස්ටිකරය ගලවන්න උත්සාහ කළොත් එහි පැහැදිලි සලකුණක් ඉතිරි වෙනවා. ඒ නිසා කවුරු හරි හොර රහසේ කැමරාව භාවිතා කළාද යන්න පිළිබඳව පහසුවෙන්ම හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම මේ රතු ටේප් එකෙන්, ඒ කියන්නේ ටැම්පර් එවිඩන්ස් ස්ටිකර් එකෙන් පුළුවන් 0 ක්ලික් ඔත්තු බැලීම් වලින් ආරක්ෂා වෙන්න. ඊශ්‍රායලයේ සතු පිගසස් වැනි මෘදුකාංගවලට දුරකථන අයිතිකරු කිසිදු ලින්ක් එකක් ක්ලික් නොකලත් දුරකථනයට ඇතුළු වෙලා එහි කැමරාව රහසෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ දුරකථනය ඉලක්ක කරගනිමින් ඉරානයේ හිතවාදී හැකර් කණ්ඩායම් ප්‍රහාර එල්ල කරන බවට ඒ කාලේදී රාවයක් පැතිරී ගියා. මෘදුකාංග මට්ටමින් කොයිතරම් ආරක්ෂාවක් තිබුණත් කැමරාව භෞතිකව ආවරණය
කිරීමෙන් රහස්‍යගත ලේඛන වගේම ස්ථාන ඡායාරූපගත වීම 100%ක්ම වළක්වන්න පුළුවන් කියලයි ආරක්ෂක විශේෂඥයන්ගේ මතය වෙලා තියෙන්නේ. ටැම්පේ එවිඩන්ස් ස්ටිකර් එකක් ඇලවීමේ තවත් හේතුවක් තමයි පාර්ලිමේන්තු රැස්වීම හෝ කැබිනට් මණ්ඩල සාකච්ඡා අතරතුරදී දුරකථන මගින් රහස්‍යගත තොරතුරු කාන්දු වීම වැළැක්වීමට. ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් නෙතන්යාහුගේ කාර්ය මණ්ඩලය හා අමාත්‍යවරුන්ගේ දුරකථන සම්බන්ධයෙන්ද මේ වගේ දැඩි නීති පනවා ඇති බවයි වාර්තා වන්නේ. නෙතන්යාහුගේ මෙම රතු ටේප් එක ලෝකයට දුන්න පණිවිඩය වන්නේ ලොව දියුණුතුම සයිබර් තාක්ෂණ හිමි රටක නායකයා පවා තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සරල භෞතික ආරක්ෂණ ක්‍රමවේදය ගැන විශ්වාස තියෙන බවයි. ඉතින් තාක්ෂණික ලෝකයේ කොයිතරම් ඉහළ ආරක්ෂක පවුරු ඉදිකරත් ලොව බලවත්ම නායකයෙක් මේ වගේ සරල රතු ටේප් කැබැල්ලක් කෙරෙහි තබන විශ්වාසයෙන් අපිට පැහැදිලි වෙන එක් දෙයක් තියෙනවා. ඒ තමයි ඩිජිටල් යුගයේ කිසිම දෙයක් 100%ක් ආරක්ෂිත නැති බව. ඔබේ දුරකථනයත් ඔබ නොදන්නා ඕනෑම වේලාවක ඔබ දෙස බලා සිටින ඇසක් වෙන්න පුළුවන්. ඉතින් ඔබත් ඔබේ පෞද්ගලිකත්වය ගැන මේ වගේ දැඩිව හිතන කෙනෙක්ද? එහෙමත් නැත්නම් මේක නිකන් බයක් විතරක් කියලා ඔබ හිතනවද? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.